මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමා සඳහන් කරා මේ හැම දෙයක්ම ඉලක්කයන් පන්නලා කියලා. ඔව් ඉලක්කයන් කෙසේ වෙතත් කන්ටේනර් නම් පන්නලා තියෙනවා. තාම තියෙන තැනක් හොයාගන්නත් නැහැ. මොකද්ද? පන්නපු කෙනා හොයාගත්තම තියෙන තැන හොයාගන්න පුළුවන්. ඔව් දැන් අපි තමයි වරාය කන්ටේනර් පන්නන්නේ. ඔයාලගේ ආණ්ඩුව, ඔයාලගේ ඇමති, ඔයාලගේ ජනාධිපති, ඔයාලගේ අගමැති, ගරු නියෝජක කතානායකතුමනි අපි තමයි පන්නන්නේ. ඉතින් මේ ආණ්ඩුවේ වැඩක් තියනවද? මේ ආණ්ඩුවෙන් වැඩක් තියනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ කයිවාරු ගහපු ආණ්ඩුවල අතරින් අතිම වැඩිපුරම බොරු කියලා ජනතාව මුලාවට පත් කරපු ආණ්ඩුව බවට ඔබ තමුන්නාන්සලා පත් වෙලා තියෙනවා. ඔබ තමුන්නාන්සලා කයිවාරු ආණ්ඩුව පමණක් නෙවෙයි දැන් ඔබ තමුන්නාන්සලා කුඩු ආණ්ඩුව බවට පත් වෙගෙන යනවා. මොකද ඔබ මොකද්ද කරන්නේ? තමන්ගේ වැරද්ද වහගන්න වෙන කෙනෙක් පිට පටලවනවා. තමන් අර පිප්පොකට් න්‍යායකරු නියෝජක කතානායකතුමනි පිප්පොකට් කාර්යය පිප්පොකට් එක ගාලා පාරේ දුවනවා මෙන්න හොරෙක් කියලා. අනේ ඉතින් බොහෝ පිරිස එක පස්සේ දුවනවා. ඒ වගේ ඔබතුමාලා මොකද කරන්නේ? එක කාලයක් පිප්පොකට් න්‍යාය හොරා කියන්න පටන් ගත්තා. හැබැයි මොකද්ද වුනේ? කාලයක් ගියා ඔබ තමුන්නාන්සලා දූෂණ මර්දන කමිටුවේ වාඩි වුණා. ඔබ තමුන්නාන්සලා දූෂණ මර්දන කමිටුවේ අවුරුදු 5ක් හිටියා. දැන් ආණ්ඩුවක් කරන් ඉන්නවා. දැන් ජනාධිපතිවරයෙක් ඉන්නවා, අගමැතිවරයෙක් ඉන්නවා. රොකට් එකක් ගියා ඒක වැටෙනවා පළවත්ත උඩට. දැන් කුඩු වලට ඇවිල්ලා තියෙනවා. අල්ලන්න. ගල්ලනවා විතරක් නෙවෙයි කරු නියෝජ්‍ය කතානායකතුමා පිටිපස්සින් ඉන්න අය ගැන එලි කරන්න. තමන්ගේ ආණ්ඩුවට මුවා වෙලා රාජ්‍ය රැකවරණය ලබන මිනිස්සු ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩුවේ ආරක්ෂාව පතාගෙන කටයුතු කරන අය ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාලා අද අපිට ඇඟිල්ල දික් කරයි. මේ මතක තියාගන්න ඔබතුමාලාගේ පැත්තට ඇඟිලි 4ක් දික් වෙලා තියෙනවා. ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තා ලැබෙනවා. UNODC එකෙන්. United Nations Office of Drugs and Crimes. මොකද්ද කියන්නේ? වරාය කන්ටේනර් දෙකක් තියෙනවා ටෙහරාන් වලින් ආපු. මේවයි මද්ද්‍රව්‍ය තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා කියලා. ඔබතුමාලා ආණ්ඩුව මොකද්ද කරන්නේ? නාකොටික්යක් යනවා මම නෙවෙයි කියන්නේ මේ කස්ටම් එකේ ප්‍රධානියා කියන්නේ මේ කතාව. නාකොටික්යක් යනවා කස්ටම් එකක් ගිහලා චෙක් කරනවා. දැන් චෙක් කරලා ගිහපු කන්ටේනර් දෙකේ තියෙනවලු මද්ද්‍රව්‍ය. දැන් චෙක් නොකර ගිහපු 332 මොනවද තියෙන්නේ? හැබැයි චෙක් නොකර ආපු කන්ටේනර් 332 ගැන කතා කරපු අර්ජුනා මන්ත්‍රීතුමාව CID එකට ගෙනිච්චා. හැබැයි මේ චෙක් කරලා පහුකාලීනව මද්ද්‍රව්‍ය තියෙනවා කියලා හොයාගත්තු ඒවට ඔබ තමුන්නාසලා ගත්ත පියවර මොකද්ද? ඔව්. හරි. ඕම ඉන්න පිටිපස්සේ බලාගෙන ඉන්න පිටිපස්සෙන්ම තමයි යන්න වෙන්නේ. බලාගෙන ඉන්න. ඔය ඔබතුමාලගේ දේශපාලනයේ ඔය මේ අගරු කතානායකතුමන් නියෝජ්‍ය කතානායකතුමනි මෙයාලා හිතන් ඉන්නවා මෙයාලගේ අර පරණ ක්‍රමයට මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් කියලා. ඒ කාලේ ඉවරයි. ඒක දැන්වත් ඔබ තමුන්නාසලා තේරුම් ගන්න. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව තියාගෙන ඔබතුමාලගේ වරායෙන් පන්නන කන්ටේනර් වලට අපිට බයිනවා. මෙතුමල්ලගේ වරාය. මෙතුමල්ලගේ වරාය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් එහෙමනම් බුද්ධ්‍යංශ වාර්තාවක් ඇවිල්ලා තියෙද්දි ඇයි මේ කන්ටේනර් ටික අත්අඩංගුවට ගත්තේ නැත්තේ? මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාලගේ ආණ්ඩුවේ ඔබතුමාලා මේ පිටිපස්සේ පෙළිය වාඩිලා ඉන්න පාපිසි කෑලි. හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුව ඉහළ තනතුරු වලට පත් කරපු අය ඉන්නවා කරු නියෝජ්‍ය කතානායකතුමනි පාස්කෘත ප්‍රහාරයේ බුද්ධ්‍යංශ වාර්තා මග ඇරපු අය. ඒ අය තමයි ඔබතුමාලගේ ආණ්ඩුවේ බලවත් පුද්ගලයෝ විදිහට ඉහළ පුටුවල වාඩි වෙලා ඉන්නේ. ඒ අය අදත් මොකද කරන්නේ? ඒ අය අදත් බුද්ධ්‍යංශ වාර්තා මග අරිනවා. බුද්ධ්‍යංශ වාර්තා වලට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ගැන ඔබතුමාලා හොයන්න. ඕන කරු නියෝජ්‍ය කතානායකතුමා. දැන් මේ ගැන මෙතුමන්ලා මේ කතා කරන නිසා මේ පහුගිය කාල සීමාව තුල දේශපාලනික වශයෙන් පහුගිය ආණ්ඩුවක ඔබතුමාලට ප්‍රශ්න තියෙන්නේ නැති. හැබැයි අර යුක්තිය මෙහෙම කාලේ. ඒ මෙහෙම කාලේ මේ වගේම මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ මද්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න පටන් ගත්ත කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අනුව 2023 12 වෙනි මාසේ 17 ඉඳන් මාස 8ක් දවස් 236ක් ඇතුළත ඔබතුමාලගේ ආණ්ඩුව පත් වෙන මාස 8කට කලින් හෙරොයින් සහ අයිස් එක පැත්තකින් හෙරොයින් මේ ගොඩබිමේ මේ මුහුද නෙවෙයි මේ ගොඩබිමේ අත්අඩංගුවට ගන්න තියෙනවා කිලෝ 423ක් අයිස් කිලෝ 449ක්. දැන් මේ ගොඩබිමේ එන්නම් මුහුදට එන්නම්. මුහුදේ අත්අඩංගුවට ගත්තෝ එන්නම්. දැන් මේ ගරු කතානායකතුමනි මේ කාරණා දෙක මම සභාගත කරනවා. මේ එක පැත්තකින් 2020 ඉඳන් 2024 දක්වා 2020 මහ මුහුදේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්න තියෙනවා කිලෝ 1500ක්. අයිසු හෙරොයිනුයි 2021 1450ක් 2022 1490ක් 2023 කිලෝ 720ක් 2024 කිලෝ 900ක් මේ මහ මුහුදේ. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව
ගරු ඇමතුමා. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව කාල සීමාව තුළ මේ නාවික හමුදාව ශක්තිමත් කළ මහ මුහුදේදී මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න ඔබතුමාලා ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳවත් මේ රටේ ජනතාව දැනුවත් කරන්න. මේ පහුගිය දවස්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි දර්ශන සංජීව ඩේලි මිරර් පුවත්පතට වාර්තාවක් ලියනවා ශ්‍රී ලංකා නේවි ස්ට්‍රගල්ස්. ඒ වාර්තාවේ මේ මාධ්‍ය පළවෙච්ච පුවත්පතක් මම මේක සභාගත කරනවා. මේකේ පැහැදිලිවම සඳහන් වෙනවා අපේ රටේ නාවික හමුදාව අවුට්ඩේටඩ් ටෙක්නොලොජි එක. ඒ තාක්ෂණය අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ඒ වගේම ඔබතුමාලා එකක වෙලා තිනවා 2020 වෙනකොට 40000කට නාවික හමුදාව අඩු කරන්න. හැබැයි ඒක ප්‍රායෝගික නෑ තාක්ෂණයත් එක්ක මේක බද්ධ වෙන්නේ නැත්තම්. ඒකම ඔබතුමාලා මොකද්ද කරේ හිටපු නාවික හමුදාපතිවරයා ගෙනාලා හිරේ දානවා. අනිත් පැත්තෙන් බුද්ධ්‍යංශ නිලධාරීන්ව හිරේ දානවා. දාලා ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා නාවික හමුදාව මේ රටේ මුහුද ආරක්ෂා කරන්න පුළුවන් විදිහට කටයුතු කරයි කියලා. ඒ අයට අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්නෙත් නැත්තම් ඒ අයට අවශ්‍ය මිනිස්ත්‍රමය දෙන්නෙත් නැත්තම් කරු නියෝජ්‍ය කතානායකතුමා එතනින් එහාට මේ මහ මුහුද ආරක්ෂා කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා කරුණා කළා ඔබතුමාලේ අවධානය යොමු කරන්න. මේක මේ නිකන් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් කළ කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඇඟිල්ල දෙනවා ඔබතුමාලා පාස්කුදා ප්‍රහාරයටත් ඕකමනේ කරේ. පාස්කුදා ප්‍රහාරයේ ජාතික ලයිස්තුවේ ඔබතුමාලාගේ අපේක්ෂකයෙක්ගේ දරුවෝ දෙන්නෙක් නේ හිටියේ. අදින ඔබතුමාලා මොකද්ද කරේ? ඔබතුමාලාගේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයාගේ දරුවෝ දෙන්න ගෝඨාභය දිනවන්න මරාගෙන මැරලා කියලා කියනවා. ඔබතුමාලාගේ ජාතික ලයිස්තුවේ. අනිත් පැත්තෙන් ඔබතුමාලා මොකද්ද කරන්නේ? ඒකේ ඔබ නාම රාජපක්ෂ you have 2 more minutes. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානම්. ඒකේ ප්‍රධාන වගකීම් පැහැරපු එක කණ්ඩායමකට දඩුවම් ලැබුණා. දැන් සිරිසේන අතිගරු හිටපු ජනාධිපතිවරයා වන්දි ගෙවන්න සිද්ධ වුණා. හිටපු ආරක්ෂක ලේකම් හිටපු පොලිස්පතිවරයා හිරේ ගියා. හැබැයි හිරේ නොගිය වගකීම් පැහැරපු දෙන්නට මොකද්ද කරේ? වගකීම් පැහැරපු දෙන්නව ඔබතුමාලාගේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු වලට පත් කරා. දේශපාලන වේදිකාවෙන් ගෙනල්ලා. ඒ අයම තමයි අදත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලැබෙනකොට ඒ වාට ක්‍රියාත්මක නොවන්නේ. ඉතින් පොලිසිය බාර ඇමතිවරයා විදිහට ඔබතුමා උත්තරයක් දෙන්න ඕනේ නාකොටික් එක සහ කස්ටම් එක මේ කන්ටේනර් දෙක චෙක් කරලා යවුවා කියලා කියනවා. ඒ පිළිබඳව රජයේ ස්ථාවරය මොකද්ද? චෙක් කරලා යවුවනම් ඒ චෙක් කරනකොට මේවැයි මත්ද්‍රව්‍ය තිබ්බ කියලා ඔබතුමාලා දැනගන්න හම්බුනේ නැද්ද? දැනගත්තනම් කවුද මේ කන්ටේනර් දෙක සහ 332 නම් එළියට දාපු එක පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා වක්කීම් බාරගත්ත වරායි. අද එතුමාගෙන් කටු උත්තරයක්වත් ලියාගෙන නැහැ පොලිසියෙන් ඇයි මේක එළියට දැම්මේ කියලා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා පත් කරපු වාර්තාවෙම පැහැදිලිවම සඳහන් වෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඔබතුමාලාගේ ආණ්ඩුව ඒ පරීක්ෂණය ආරම්භ කරුවෙත් නැහැ. ඒ වාර්තාව සම්පූර්ණයෙන් සභාගත කළත් නැහැ. අඩු ගානේ පරීක්ෂණයක් කරන්න තියා ගන්න නියෝජ්‍ය කතානායකතුමනි. එහෙමනම් මේ කන්ටේනර් 332 නියෝජ්‍ය ඇමතිවරයා කියනවා තියෙන දන දන්නවා කියලා. දැන් ගිහිල්ලා අල්ල ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මොකද්ද? අර කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ කොහොමද? දැන් පහුගිය දවසේ මම දැක්කා ඔබතුමාලාම කියනවා දැන් තංගල්ලෙන් තව මත්ද්‍රව්‍ය අහුන්. මේ පොලිසිය බුද්ධ්‍යංශයක් නෙවෙයිනේ. ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇඩ්මිට් වෙච්ච කෙනෙක්ගේ කට උත්තරයක් පදනම් කරගෙන ගිහිල්ලානේ. ඒ රේඩ් එක කරේ. නිකන් හරි ඒක බුද්ධ්‍යංශ වාර්තාවෙන් ආවරණ නියෝජ්‍ය කතානායකතුමනි ඒකත් යට ගහනවා. ඒකත් යට ගහනවා. ඒ හින්දා ඔබතුමාලා මේ අපි එක්ක තියෙන ඇරියස් එක වෙනම බේරගන්න. හැබැයි මේ අපි එක්ක තියෙන ප්‍රශ්නයකට මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ සංවිධානාත්මක අපරාධ වලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා. ඔබ අපිට චෝදනා කරනකොට ඔබ මතක තියාගන්න මේවායේ පිටිපස්සින් සැබෑ ත්‍රස්තවාදීන් මේවා පිටිපස්සින් සැබෑ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේවා අපේ පිට දාලා උන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. අවසාන විනාඩි ගන්න උදේ කතා එක පැහැදිලි කිරීමක් අදහසක් ඔය වගේම ගරු අමාත්‍යතුමත් ඉන්නේ නේද මේ ඔබතුමාලා හොඳ වැඩක් කරා පහුගිය කාලේ අතිගෞරව ජනාධිපතිතුමා